තෙරුවන් සරණයි සියලු දෙනාටම. යමෙක් වසර 100ක් ධර්මයේ අවබෝධ නොකොට ජීවත් වෙනවට වඩා දහම අවබෝධ කරගෙන ජීවත් වෙන එක දවස උතුම් වේ. ඔබේ ජීවිතයට ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්නට මඟ විවර කරන MMC TV සද්ධම්ම වාහිනී රූපවාහිනී නාලිකාව අදත් මේ සෝදානම් වෙන්නේ තවත් උතුම් සදහම් දේශනාවකට මඟ විවර කරන්නට. අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා මූලික දායකත්වයේ දරනු ලබන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පදිංචි අධිනීතිඥ අජිත් මුණසිංහ මහත්මයා, මල්කි මුණසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්වත් හැමදෙනාම. මේ පින්වත් හැමදෙනාම මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලබන්නේ විශේෂයෙන්ම විවාහ ජීවිතයෙන් වසර 50ක් සැපිරෙන අජිත් මුණසිංහ මහත්මයාටත් මල්කි මුණසිංහ මහත්මියටත් තෙරුවනේ ආශිර්වාදයන් සලසා දෙන්නට. මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් උපදවා ගන්න සිළු පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් එම දෙපළට නිදුක් බව, නිරෝගී බව, දිගාසිරි සම්පන්නියම සැලසේවා යන අදහසින් ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. අද මේ උතුම් ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ මහනුවර අඹකොටේ ශ්‍රී සුගත තපෝවනේ ගෞරවනීය අනුශාසක ඉල්වානේ ආනන්ද පඬිත හාමුදුරන් වහන්සේ. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ පාද නමස්කාරයෙන් පිළිගනිමින් ධර්ම දේශනාව සඳහා ආරාධනා කර සිටිමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉදමහා නාම අරිය ශාවකෝ සීල සම්පන්නෝ හෝති ඉන්ද්‍රියේසු ගුත්වාද්වාරෝ හෝති භෝජනම්මි මත්තඤ්ඤෝ හෝති ජාගරියං අනුයුත්තෝ හෝති සත්තේ ධම්මේහි සමන්නාගතෝති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද නවං පුරපසළොස්වක පෝය දවසේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයෙහි මාසික සීල භාවනා වැඩසටහනෙහි උදෑසන ධර්මදේශනාවයි පවත්වනු ලබන්නේ. මෙම ධර්මදේශනාව සඳහා අරමුණක් ඉදිරිපත්ව තිබෙනවා. විශේෂයෙන්ම ඒ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිසී පදිංචි අධිනීතිඥ අජිත් මුණසිංහ මහත්මයාගේ සහ මල්කි මුණසිංහ මහත්මියගේ ආවා විවාහ ජීවිතයේ 50 වසරක් පිරීම නිමිත්තෙන් එම දෙපළට දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම, නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම අරමුණක් වශයෙන් යොදාගෙන තිබෙනවා. එමෙම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන මේ පින්වත් හැමදෙනාටමත් උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීම මේ ප්‍රධාන අරමුණක් වශයෙන් අද උදෑසන ධර්ම දේශනාවේ යොදාගෙන තිබෙනවා. එම අරමුණේද සත්පුරුෂ ලක්ෂණයක් තිබෙනවා. ශාසනික වශයෙන් අනුග්‍රහය දක්වනු ලබන වගේම මේ විහාරස්ථානෙහි ඒ සිදු කරනු ලබන ඒ ආගමික කටයුතු වලට ජාතික මෙහෙවරට
සහසම්බන්ධ වෙන සහයෝගය දක්වන ඒ දෙපළට ආශිර්වාද කිරීමත් මේ පින්කමින් කළගුණ සැලකීමේ ගුණය මතු කරනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා කේවලා හේසා භික්ඛවේ සත්පුරුෂ භූමි කතඤ්ඤුතා කතවේදිතා. සත්පුරුෂකම කියලා කියන්නේ කළ ගුණ දන්න බව, කළ ගුණ සලකන බව. ඒක බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්වුවේ ප්‍රථම ධර්ම දේශනාවටත් ප්‍රථමයෙන්. ඇසතු වෘක්ෂය ළඟ බුද්ධත්වයට පත් වෙලා ඒ අජීවී වස්තුවක් වුණත් සස්සතිය ගත කරලා මේ කළගුණ සැලකීම කියන පාඩම ලෝකයටම ඉගැන්වුවා. ඒක මානව සමාජය තුළ පැවතිය යුතු ඉතාමත්ම උසස් ගුණාංගයක් හැටියට මේ දහම තුළ පෙන්නලා තිබෙන්නේ. පෞද්ගලික උපකාර පමණක් නෙවෙයි අපිට මේ සමාජය තුළ පොදු කටයුතු වලදී කරන මෙහෙවර පිළිබඳව අපි ඒ කෘතඥතාවය දක්වන්නට ඕනේ. ජාතික වශයෙන්, ආගමික වශයෙන්, සමාජික වශයෙන් විවිධ සේවාවන්හි යෙදෙන ඇත්තන් වෙනුවෙන් ඒ කෘතඥතාවය පළ කිරීම විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දහම අනුගමනය කරන ශ්‍රාවකයන් හැටියට අප තුළ වඩාත්ම පැවතිය යුතු උසස් ගුණාංගයක් හැටියට අපි අගය කරන්නට ඕනේ. ඉතින් අද මේ පෝය දවසේ ධර්ම ශ්‍රවණය කරන මේ පින්වතුන්ට අද නවම් පොහොයේ තිබෙන වැදගත්කමත් අපි මුලින්ම සිහිපත් කරවන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ එදා මහා සංඝ සම්මේලනයක් පැවැත්වුවා. උරුවේල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප කියන මේ පිරිස පැවිදි කරවලා එදා ඒ පිරිසත් සමග භික්ෂුන් වහන්සේලාගේ මහා සමළුවක් ඒ දිනේ තමයි සසර ජීවිතයේ ප්‍රාර්ථනා කරගෙන ආව අග්‍රශ්‍රාවක තනතුරු දෙක මුගලන් මහරහතන් වහන්සේටත් සරියුත් මහරහතන් වහන්සේටත් ප්‍රදානය කළේ. ඒතර ඒ අග්‍රස්ථාන ප්‍රදානය අද වගේ නවංපුර 15ක පොහොය දවසක තමයි සිදු වී තිබෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ආයු සංස්කරණය කියන්නේ මාස 3කින් පිරිනුවන් පානවා කියන ප්‍රකාශනය සිද්ධ කරනවා. තමන්ගේ ශ්‍රාවකයන් ප්‍රතිබල සම්පන්න වුණාට පස්සේ මේ ශාසනය පවත්වාගෙන යන්නට පස්සේ පිරිනුවන් පානවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මීට පෙර දේශනා කළ තිබුණා. ඉතින් ඒ අනුව ආයු සංස්කරණය අතහරින්නෙත් මේ අද වගේ පොහොය දවසක. ඊළඟ මේ ශාසනයෙහි ප්‍රාතිමෝක්ෂ දේශනාව ඕවාද ප්‍රාතිමෝක්ෂය ආනා ප්‍රාතිමෝක්ෂය වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මුල්ම කාලේ අවුරුදු 20ක වගේ කාලය තුල බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවන්නට ඉදිරිපත් වුණේ නැහැ. මුල්ම කාල පරිච්ඡේදයේ තමන්ගේ ශ්‍රාවකයන්ව හික්මවන්නට යොදාගත්තේ අවවාදය. නමුත් අවුරුදු 20ක් ගත වෙනකොට මේ ශාසනයේ සංඝ පිරිස වැඩි වෙනවා. ඒ සංඝ පිරිස තුළ උගත්කම් වැඩි වෙනවා. මේ ශාසනයට ලාභ සත්කාර ලැබෙනවා. ඒ වගේම කීර්ති ප්‍රශංසා ලැබෙනවා. මේ කාරණාත් එක්ක බුදුරජාණන් වහන්සේ දකිනවා ඉදිරියට මේ ශාසනයේ පැවැත්ම සඳහා අවශ්‍ය වෙනවා ශික්ෂාපද පැනවීම. එසා විනය පනවන්නට පටන් ගන්නවා විනයෝ නාම ශාසනස්ස ආයෝ කියලා. මේ විනය තමයි මේ ශාසනයේ ආයුෂය කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකම්
ඒ විනය පිටකයේ ශික්ෂාපද පැනවෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශික්ෂාපද පැනවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අද වගේ දවසක තමයි මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය කියලා කිව්වේ. මම කලින් මතක් කළේ අවවාදයෙන් හික්මවන්නට යොදා ගැනීම. ඒ ඕවාද ප්‍රාතිමෝක්ෂයෙහි සඳහන් වන ප්‍රධාන ගාථාවක් අපි හැමෝටම පාඩම්. නිරන්තරයෙන්ම භාවිතාවටත් ගැනෙන ගාථාවක් තියෙනවා. ඒක සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය හැටියට සලකන්නේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතම් බුද්ධාන ශාසනං. එතකොට සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව හැටියට මේක දක්වලා තියෙන්නේ නේද? අකුසල් නොකිරීම, කුසල් සිදු කිරීම, සිත පිරිසිදු කිරීම. එතකොට මේ අකුසල් නොකිරීමට බුදුරජාණන් වහන්සේලා අනුශාසනා කළේ ඇයි? කුසල් දියුණු කරන්නට බුදුරජාණන් වහන්සේලා අනුශාසනා කළේ ඇයි? ඒ වගේම සිත දියුණු කරගන්නට අනුශාසනා කළේ ඇයි? අපි හැම දිනාටම අනතුරක් තියෙනවා මේ සසර. ඒ ලෝභ, දේශ, මෝහ කියන මේ කෙලෙස් මූලයන් තිබෙන නිසා. මේ කෙලෙස් මුල් ටික මුල් වෙලා අකුසල් සිද්ධ වෙනවා. දස අකුසලය අපි හොඳින්ම දන්නවා. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමිත්‍යාචාරය, බොරු කීම, කේලම් කීම, පරස වචන කීම, හිස් වචන කීම, අවිජ්ජා නේද? අවිජ්ජා කියලා කියන්නේ විසම ලෝභය. ඊළඟට ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. ඒතර මේ දස අකුසලයටම හේතු ගොඩක් නැහැ. හේතු තුනයි තියෙන්නේ. ලෝභයයි, දේශයයි, මෝහයයි. ලෝභයයි, මෝහයයි මුල් වෙලා අකුසලයේ වෙන්න පුළුවන්. දේශයයි, මෝහයයි මුල් වෙලා අකුසලයේ වෙන්නට පුළුවන්. ඒතර මේ දස අකුසලයටම හේතු හේවුවාම තියෙන්නේ ලෝභයයි, දේශයයි, මෝහයයි. එහෙමනම් තථාගතයන් වහන්සේලා අපිට අවවාද කරනවා අකුසලයෙන් වළකින්න කියලා. ඒ සඳහා තමයි තථාගතයන් වහන්සේගේ අනුශාසනාව. ඊළඟට අකුසල් වලින් වැළකීම පමණක් නෙවෙයි කුසලයේද දියුණු කරන්නට ඕනේ. ඒ කුසල් වඩන්නට අනුශාසනා කළා. මොකද මේ සසර ජීවිතේ අපි හැම දිනාටම දුගතිය වළකින්න ඕනේ. මොකද දුගතිය කියන එක තුල අපට නිවන මාර්ගයේ කිසිම දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා දුගතිය වළකින්නත් ඕනේ. ඊළඟට සුගතිය ලැබෙන්නත් ඕනේ. මොකද ඒ සුගතිය තුල තමයි මේ නිවන් මාර්ගය අනුගමනය කරන්න හැකියාව තියෙන. දැන් අද අපි බණහන්නේ කුමක් නිසාද කියලා අහුවොත් බලන්න දෙන්න තියෙන උත්තරේ අපි සුගතියක ඉපදුනා කියන්නේ මනස ලෝකේ ඉපදුණු නිසාත්. ඒ නිසා මේ කුසල ප්‍රතිපදාව අනුගමනය කරන්න පුළුවන් හොඳම සුදුසුම භවය මනුෂ්‍ය භවය. ඒ මනුෂ්‍ය භවය තුල ඊළඟට සචිත්ත පරියෝධපණං තාමත්ම හොඳින් මේ සිත දියුණු කරගන්නට, සිත පිරිසිදු කරගන්නට අවස්ථාව ලැබෙන්නේ මේ භවය තුළ. ඉතින් මේ සඳහා අපිට බුද්ධ ශාසනයකින් ලැබෙන අනුශාසනය තමයි උපකාරී වෙන්නේ. වෙන කිසිම ශාසනයක අපිට මේ තරම් ඉහළට මේ සිත දියුණු කරන මාර්ගය අපිට හමු වෙන්නේ නැහැ. මේ මොකද මේ කෙලෙස් සම්පූර්ණයෙන්ම සිඳින තුරුම ඒ කියන්නේ සිත පිරිසිදු කරනවා කියලා කියන තැනින් පටන් ගන්න සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් පිරිසිදු කරන තැනට එනකම්ම. ඒ කියන්නේ නැවත කෙලෙස් නූපද වීම සඳහාම අපිට මේ සිත දියුණු කරගන්නට පිරිසිදු කරන්නට අවස්ථාව තියෙනවා. ඒ නිසා රහත් භාවයට පත් වෙනවා කියලා කියන්නේ අපි ඒ අවස්ථාව. ඒ නිසා ඒ තැනට එනකම්ම මේ සිත දියුණු කිරීමේ කාර්ය අපි සිද්ධ කරන්නට ඕනකම තියෙනවා, නැත්නම් අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා සියලුම බුදුරජාණන් වහන්සේලා මේ අනුශාසනය තමයි ලෝකයට සිද්ධ කරන්නේ.
ඉතින් මේ සඳහා අපිට විවිධ ධර්මයේ තුල ප්‍රතිපදාවන් අපිට පෙන්වලා තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ පොය දවසක නේද? නිති පන්සිල්, පොය දවසේ අටසිල්, දසසිල්. එතකොට අටසිල්, දසසිල් වලට අපි කියන උපෝසත සීලය කියලා. මොකද ඒක පන්සිල් රකින්නවා වගේ නෙමෙයි, ඊට වඩා ලොකු පේවීමකින්, කැපවීමකින් ඒ එදාට ඒ අෂ්ටාංග සීලය, උපෝසත සීලය ආරක්ෂා කරන්නේ. ඒක විසාක උපෝසත සූත්‍රයේ පෙන්වලා තියෙනවා. රහතන් වහන්සේ අනුගමනය කරමින් ඒ ශික්ෂාපද ටික ආරක්ෂා කරන්න කියලා නේද? රහතන් වහන්සේලා දිවීමෙන්ම පරපණ නැසීමෙන් වැළකුණු සේක අද මම පරපණ නැසීමෙන් වැළකී සිටිමි. මෙන්න මේ විදිහට ශික්ෂාපද 8ටම ඒ විදිහට කල්පනා කරමින්, සිහි කරමින් ඒ ශික්ෂාපද ආරක්ෂා කරන්නට. එතකොට මේ පොහොය දවසක එහෙම උසස් සීලයක හික්මනකොට ඒ තුලින් අපේ ශික්ෂණයක් ඇති වෙනවා. හික්මීමක් ඇති වෙනවා. මේ ශික්ෂාපද වලින් පමණක් නෙවෙයි, පොය දවසක විහාරස්ථානයට ඇවිල්ලා සිල් සමාදන් වෙනකොට තව සංවරය ඇති කරන්න හේතු වන කරුණු රාශියක් එකතු වෙනවා මෙතනට. දැන් සීලෙන් අපේ සංවරභාවයක් ඇති වෙනවා. ඊළඟට සිල්ගත් දවසේ අපි ගත කරන්න ඕනේ සතියෙන්. සිහියෙන් තමයි දවස ගත කරන්න ඕනේ. ඒකට කියනවා සති සංවරය කියලා. ඒතකොට අපි සිහියෙනුත් අපිව ශික්ෂණයකට පත් කරනවා, හික්මීමකට පත් කරනවා. ඒතකොට සති සංවරය. ඒ දැන් සිල් සමාදන් වෙච්ච දවසට මේක ඉතාමත් හොඳින් කරන්න පුළුවන් සති සංවරය කියන එක. මොකද නැගිටිනකොට සිහියෙන් නැගිටිනවා, ශාලාවෙන් එළියට යනකොට සිහියෙන් ගමන් කරනවා, යම් කාර්යයක නියැලුනොත් ඒද සිහියෙන්ම කරනවා, කතා කරන්න කෙනෙක් හම්බ වුණොත්, කතා කරන්න වුණොත් අවශ්‍ය කතාවක් නම් කතා කරනවා, එයත් සිහියෙන්ම කතා කරනවා. එතකොට මේකෙන් සති සංවරය. ඊළඟට අපි වාඩි වෙලා ඉන්නකොට අපේ හිත නොසන්සුන් වෙන්න පුළුවන්. ඒ නිසා විරිය සංවරය අපි එතනට ගේනවා. ඒතර වීරිය උපදවාගෙන ඒ සංවර භාවය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඒකට විරිය සංවරය කියලා කියනවා. ඊළඟට සමහර අවස්ථාවලදී අපිට ඉවසන්න සිද්ධ වෙනවා. මොකද නොයිවසීම නිසා අපි අසංවර වෙන අවස්ථා තියෙනවා. කෙනෙකුගේ කතාවක් නිසා අසංවර වෙන්න පුළුවන්. වාඩි වෙලා ඉන්න තැන අනුව යම් යම් අසංවරතාවයන් අපිට ඇති වෙන්නට පුළුවන්. ඇති වෙන බාධාත් එක්ක ඒ අවස්ථාවන්දී මොකද කරන්නේ? ඉවසීම මුල් කරගන්නවා. එතකොට ඒ ඉවසීමෙනුත් අපිට සංවර භාවය ඇති කරගන්න පුළුවන්. ඒකට කියනවා කන්ති සංවරය කියලා. දැන් බලන්න අපේ හික්මීම ඇති කරගන්න අපිට උපයෝගී කරගන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා නේද? මේ සීල සංවරය, සති සංවරය, ඒ වගේම විරිය සංවරය, ඒ වගේම කන්ති සංවරය. තව විශේෂ සංවරයක් අපිට ඇති කරගන්න කාරණයක් යෙදෙනවා. ඒ තමයි බණ අහනකොට අපේ තුල ධර්මඥානෙ වැඩෙනවනේ. ධර්මඥානෙ දියුණු වෙනවා. එතකොට දහම් දැනුම දියුණු වෙන්න යම් නුවණක් අපිට පහළ වෙනවා. අපි ඒකට කියනවා මේ සුතමේ පඤ්ඤා කියලා නේද? බණ ඇසීමෙන් ඇති වෙන නුවණ. අන්න ඒකට අපි කියනවා ඥාන සංවරය කියලා. ඒ කියන්නේ දහම් දන්න කෙනා යම් යම් අවස්ථාවන්හිදී අසංවර වීමට හේතු වන තැනකදී වුණත් හිතනවා මම මේ දන්න දහමට අනුව, මම ඉගෙනගත්තු දහමට අනුව මේ අවස්ථාවේ මම ක්‍රියා කළ යුත්තේ මෙහෙමයි කියලා එයාගේ හිතට එනවා. මෙන්න මේ කාරණාවත් එක්ක බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා තියෙන්නේ කියලත් අපිට සිහියට එනවා. ඒ නිසා ඒ දහම් දැනුමින් ලැබෙන නැත්නම් භාවනාවෙන් අපි ලබා ගන්න අප තුළ පවත්වගෙන යනු ලබන නුවණ අපේ සංවර භාවයට හේතුවක් වෙනවා. ඒ නිසා ඒකට කියනවා ඥාන සංවරය කියලා.
දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සිල් ගන්න මේ පන්සලටම එන්න ඕනේද නේද? සමහර අය නිවෙස්වල සිල් සමාදන් වෙනවා. නමුත් ඒකට දෙන්න තියෙන උත්තරය වඩාත්ම සුදුසු විහාරස්ථානයකට පැමිණ සීල සමාදානය වෙන එක කියලා. මම ඒකට හේතුවක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කමඨහන් ලබා දෙනකොට බොහෝ අවස්ථාවලදී දේශනා කරනවා ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා. නේද? මේ වචන ටික නිතර අහන්න ලැබෙනව නේද? බලන්න බුදුරජාණන් වහන්සේ කමඨහන දෙන්න කලින් ඒ පිළිබඳව ප්‍රකාශ කරන්නේ ඇයි කියලා හිතලා බලන්න. නේද? ඊ කමඨහන වඩලා යම් ඵලයක් ලබා ගන්නට පහසු වෙනවා ඒ සුදුසු පරිසරය තුල ඒක කිරීම. ඒ නිසා ඒ සුදුසු පරිසරය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ සැලකිලිමත් වෙලා තියෙනවා මේ දහම් ප්‍රතිපදාව තුල. ඒ නිසා විහාරස්ථානයකට පැමිණිලා සිල් සමාදන් වෙනකොට අපට තව ගුණාංග රාශියක් අපේ ජීවිතය තුළ ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක ගැනත් අපි දැනුවත් වෙන්නට ඕනේ. දැන් ඒක පොය දවසේ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් පන්සලට ආපු දවසට වුණත් මේක දැනුවත් භාවයකින් ඉන්නවනම් ඒ ගුණය තමා තුළ ගොඩනැගෙයි. ඒ නිසා අපි මේ කාරණාවටත් අපි අවධානය යොමු කරමු. ඒක දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ අනුත්තරීය ධර්ම හැටියට. මම හිතන බොහෝ අවස්ථාවල ධර්ම දේශනාවලදීත් අහලත් ඇති. දස්සනානුත්තරීය, සවනානුත්තරීය, ලාභානුත්තරීය, සික්ඛානුත්තරීය, පාරිචර්යානුත්තරීය, වගේම අනුස්සතානුත්තරීය. අනුත්තරීය කියලා කියන ශ්‍රේෂ්ඨ කියන අර්ථය දෙන්නේ. එතකොට ශ්‍රේෂ්ඨ ධර්ම 6ක් අප තුළ ගොඩනගා ගන්න පුළුවන්. මොනවටද මේ ධර්ම අප තුළ ගොඩනගා ගන්නේ? නේද? මේ ධර්ම මොනවටද අපි ගොඩනගා ගන්නේ? ඒක අපි ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකයෝ හැටියට අපි දැනගෙන ඉන්නත් ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේම සත්තානං විසුද්ධියා. මේ කාරණාව මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනකොටත් බුදුරජාණන් වහන්සේ අපට සිහිපත් කරනවා. මේ අනුත්තරීය ධර්ම දේශනා කරන තැනදීත් බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික දේශනා කරනවා. සත්තානං විසුද්ධියා කියලා. මොකද මේ ධර්මයේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ පිරිසිදු භාවය පිණිස. එහෙමනම් මේ දේශනාව කරන්නේ අපිරිසිදු අයටයි. නේද? මේ ලෝකයේ සත්‍යයන් ඔක්කොම බෙදන්න පුළුවන් පිරිසිදු කොටස, අපිරිසිදු කොටස. දැන් බණ කියන මමත් බණහන ඔබත් ආйти වෙන්නේ මොන ගොඩටද කියලා අහුවොත් එහෙම මොකද්ද කියන්න තියෙන්නේ? අපි හැමෝම ආйти වෙන්නේ පිරිසිදු ගොඩටද අපිරිසිදු ගොඩටද? අපි ආйти වෙන්නේ අපිරිසිදු ගොඩට. මොකද පිරිසිදු ගොඩට ආйти වෙනවා නම් අපිට ආයෙ දහම ඕන වෙන්නේ නැහැ. මේ බණහන්න ඕන වෙන්නේ නැහැ. පිරිසිදු ගොඩට ආйти වෙන්නේ සියලු කෙලෙස් ප්‍රහීන කළ රහතන් වහන්සේලා. කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කළ උත්තමයන් වහන්සේලා. එතකොට කෙලෙස් සහිත අය අපිරිසිදු කොටටයි වැටෙන්නේ. අන්න ඒ අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු භාවය සඳහා තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. අපිරිසිදු අය අපිරිසිදු බව දන්නව නම් මේ ශාසනයේ ඒකත් ශ්‍රේෂ්ඨ වූ කාරණයක්. ඒ කියන්නේ කෙලෙස් සහිත බව දන්නව නම් ඒකත් ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ. සමහර කෙනෙක් එතන කෙලෙස් සහිතයි හැබැයි කෙලෙස් තියෙන බව දන්නේ නැහැ. කෙලෙස් තියෙන බව දන්නේ නැහැ.
සමහර කෙනෙක් කියන කෙලෙස් සහිතයි කෙලෙස් තියෙන බව දන්නවා. මේ දෙන්නගෙන් ශ්‍රේෂ්ඨ කවුද? මේ දෙන්නගෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ කෙලෙස් තියෙන බව දන්න අය. ඊට හේතුවත් ධර්මයේ පෙන්නලා තියෙනවා. කෙලෙස් තියෙන බව දන්න ශ්‍රාවකයා කෙලෙස් ටික අඩු කරගන්න උත්සාහයක් ගන්නවා. කෙලෙස් ටික නැති කරගන්න උත්සාහයක් ගන්නවා. දැන් මේ පොය දවසට සිල් සමාදන් වෙන්න එන්නේ, භාවනා කරන්නේ, ධර්ම ශ්‍රවණය කරන්නේ කවුද? කෙලෙස් තියෙන බව දන්න අය. එහෙනම් අපි ශ්‍රේෂ්ඨයි නේද? අපි යම් ධර්ම මාර්ගයක හික්මෙන්න උත්සාහ කරන නිසාම අපි ශ්‍රේෂ්ඨයි. අර කෙලෙස් තියාගෙන කෙලෙස් තියෙන බව නොදන්න අයට වඩා කෙලෙස් තියෙන බව හඳුනන අපි ශ්‍රේෂ්ඨයි. අපට මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මෙන්න මේ අයටයි තථාගතයන් වහන්සේ මේ දේශනාව කරන්නේ සත්තානං විසුද්ධියා කියලා. ඒතර මේ දේශනාව තථාගතයන් වහන්සේ කරනකොටම අපට තේරෙනවා එහෙමනම් බුදුරජාණන් වහන්සේලා ලෝකයට ධර්ම දේශනා කරන්නේ මොකටද කියලා. පොදු අරමුණත් අපිට හඳුනා ගන්න පුළුවන් නේද? සියලුම සත්වයන්ගේ පිරිසිදු භාවය සඳහා කියලා. ඊළඟට ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක පරිදේව හැඬීම් වැළපීම් දුරු කිරීම සඳහා. ඒ වගේම දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් දුම්නස් දුරු කිරීම සඳහා. නේද? කායික දුකත් මානසික දුකත්. දැන් පෘථග්ජන භාවයේ ඉන්න අපට කායික දුක පමණකට සීමා වෙන්නේ නැහැ නේද? අපි මානසික දුකටත් පත් වෙනවා. හැබැයි රහතන් වහන්සේලාගේ නම් කායික දුක පමණයි. හැබැයි මානසික දුකක් රහතන් වහන්සේට නැහැ. නමුත් අපි කායික දුකටත් පත් වෙනවා, මානසික දුකටත් පත් වෙනවා. ඉතින් ඒ සත්වයන්ගේ කායික දුකත් මානසික දුකක් දුරු කිරීම සඳහා තථාගතයන් වහන්සේ මේ ධර්මය දේශනා කරනවා. ඊළඟට ඥායස්ස අධිගමාය. ඥායස්ස අධිගමාය ආර්ය ශ්‍රාංග මාර්ගයට ප්‍රවේශ වෙන්න. දැන් අපි ඉන්නේ ලෞකික සම්මාදිට්ඨියේ ඉන්නේ ලෞකික මාර්ගය තුළ. මේ ලෝකෝත්තර ආර්ය මාර්ගයට ප්‍රවේශ වෙන්නට තමයි තථාගතයන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ. අපි මුල්ම මාර්ගාංගයේදී කතා කරන්නේ සෝතාපට්ටි කියලා නේද? එතකොට මේ සෝවාන් මාර්ග ඵලයට පත් වුණ ශ්‍රාවකයා නැවත අතරමඟ නතර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ සැඩපහරට හසුනාම ගලාගෙන යන්නාසේ මේ ආර්ය මාර්ගයට පත් වුණ ශ්‍රාවකයා නිවනින්ම තමයි නතර වෙන්නේ. ඒ නිසා මේ ධර්ම මාර්ගය තථාගතයන් වහන්සේ දේශනා කරන්නේම මේ ලෞකිකත්වයේ සිට ලෝකෝත්තර භාවයට පත් වෙන්න. නැත්නම් ලෝකෝත්තර මාර්ගයට ප්‍රවේශ වීමට තමයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරලා තියෙන්නේ. ඊළඟට නිබ්බානස්ස සත්‍ය කිරියාය. තවදුරටත් බුදුරජාණන් වහන්සේ මේ අර්ථයම ශ්‍රාවකයන්ට වඩාත් පැහැදිලි වීම සඳහා නැවත මේ කාරණාවම නැවත දැඩි ලෙස ඒ වචනය තේරෙන විදිහටම දේශනා කරන නිබ්බානස්ස සත්‍ය කිරියාය. එතකොට නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහායි මේ ධර්මය දේශනා කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ අරමුණු තමයි සාරාංශක කල්පලක්ෂයක් පාරමී ධර්ම පුරලා බුද්ධත්වයට පත් වෙන අපේ බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. අපේ වෙනත් දේශනාවල් වලදීත් ওই කාරණා අපි අහලා තියෙනවා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. නේද? මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බුදුහාමුදුරුවෝ මොකටද අපට ධර්මයේ දේශනා කරේ? අපේ අවබෝධය සඳහා. එතන දැන් අපි ත්‍රිවිධ ශාසනය ගැන අහලා තියෙනවනේ නේද? පරියත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද. එතන පරියත්ති කියලා කියන්නේ මොකද්ද? හැදෑරීම නේද? පටිපත්ති කියලා කියන්නේ පිළිපැදීම. ඊළඟට ප්‍රතිවේද කියලා කියන්නේ
අවබෝධය. එතකොට මේ ශාසනය මොනවද කරන්න තියෙන්නේ? මේ ශාසනය කරන්න තියෙන්නේ අධ්‍යයනය කරන්න ඕනේ නේද? ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට ඉගෙන ගත්ත දේ පිළිපදින්න තියෙනවා. ඒ පිළිපැදීමේ ප්‍රතිඵලය හැටියට මොකද්ද වෙන්නේ? අවබෝධය. අන්න ප්‍රතිවේදය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අරමුණ අපට පැහැදිලි. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. නේද? බුදුහාමර සසරින් එතර වුණා. හැබැයි අපි සසරින් එතර වෙලා නෙවෙයිනේ බණ කියන්නේ. අපි කාගේ බණද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මය. ඒ නිසා අපිත් ඒ ගමනේ යමින් තමයි මේ ධර්මයේ අන් අයට දේශනා කරන්නේ. මේ පැහැදිලි කරන්නේ මොනවාටද මේක පැහැදිලි කරන්නේ? ඒ ධර්මය ඉගෙන ගැනීම සඳහා අපි ත්‍රිවිධ ශාසනයේ මුල්ම කාරණය සඳහා ඉගෙන ගැනීම. එතකොට පිළිපැදීම කා සතු කාර්යයක්ද තියෙන්නේ? ඒක අපි තම තමන් සතු කාර්යයක් තමයි පිළිපැදීම. එතකොට එහි ප්‍රතිඵලය හැටියට අපිට ප්‍රතිවේදය කරන්න පුළුවන්. ඒ නිසා සසරින් එතර වෙලා සසරින් එතර වෙන්න මඟ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. මොකද සසර තුල ඉඳගෙන නෙවෙයි ලෞකිකත්වයේ තුල ඉඳගෙන නෙවෙයි තථාගතයන් වහන්සේ අපට ධර්ම දේශනා කරේ. බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර තත්වයට පත් වෙලා තමයි අපට ලෝකෝත්තර භාවයට මාර්ගය දේශනා කළේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට වරදින්න බෑ නේද? මග වඩලා ඒ ධර්මයේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයටම පත්තුන තථාගතයන් වහන්සේ තමයි අපට මග කියලා දෙන්නේ. ඉතින් එවැනි ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලැබීම අපි හැමදෙනාගේම වාසනාවක්. මොකද හැම ශාස්ත්‍රවරයෙක්ම ඇසුරු කරන්න ලැබුණට සසර දුක් නිම කරන්න හම්බ වෙන්නේ නැහැ. නේද? මොන වගේ ශාස්ත්‍රවරයෙක් මේ ඇසුරු කළොත්ද ඒ සසර දුකින් මිදෙන්නට පුළුවන් වෙන්නේ කියන එකත් අපි තෝරගන්න ඕනේ. නේද? ඒ නිසා සියලු කෙලෙස් ප්‍රහීන කළ ඒ තථාගතයන් වහන්සේ අපට ධර්මය දේශනා කළා. ඉතින් අපි බලමු මේ විහාරස්ථානයකට එනකොට අපේ තුල මේ සඳහා ගොඩනැගෙන ගුණය මොකක්ද කියලා. දස්සන නුත්තරිය කියලා කියන්නේ අපේ ඇස් දෙකෙන් බොහෝ රූප දකිනවා. ඒ රූප දැක්කට අපේ ලෝභය යටපත් වෙන්නේ නැහැ, දේශය යටපත් වෙන්නේ නැහැ, මෝහය යටපත් වෙන්නේ නැහැ. ඒවා අනුත්තරීය ධර්ම වෙන්නේ නැහැ. ලෝභ දේශ මොහ වැඩෙනවා නම් අනුත්තරීය ධර්ම වෙන්නේ නැහැ. හැබැයි යම් දර්ශනයක් තුල අපේ ලෝභය, දේශය, මෝහය යටපත් වෙනවා නම් අන්න අනුත්තරීය ධර්මයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු දකිනම් ඒ අනුත්තරීය ධර්මයක් කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දකින්නට කාටවත් කෙලෙස් පහළ වෙනවද? නැහැ. අද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපට විහාරස්ථානය තුල තියෙන ත්‍රිවිධ චෛත්‍ය නේද? චෛත්‍ය රාජානන් වහන්සේ, බෝධි රාජානන් වහන්සේ, බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඒතර ඒ ත්‍රිවිධ චෛත්‍ය ළඟට යනකොට බලන්න අපිට ලෝභ දේශ මොහ ඇති වෙනවද කියලා? එහෙම ඇති වෙන්නේ නැහැ නේද? ඒ නිසා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා බලනකොටත් අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙන්නේ නේද? එතකොට අනුත්තරීය ධර්මයක් බවට පත් වෙනවා. මොකද මේ ධර්මයේ මුඛ්‍ය කාරණයක් තමයි ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය. එසා ලෝභ දේශ මෝහ නැති කිරීම සඳහා අනුගමනය කරන ශාසනයක ලෝභ දේශ මෝහ මැඩලන යම් ප්‍රතිපදාවක් අපිට හමු වෙනකොට ඒ තුල අපි ඒ කෙලෙස් දුරු කිරීමට ඒක අපිට මහත්ම උපකාරයක් වෙනවා. ඒ නිසා දස්සනානුත්තරිය කියලා කියන්නේ එතකොට කෙලෙස් නූපදින දර්ශනයක් දකින්න එක. ඊළඟට සවනානුත්තරිය. දැන් පන්සලට ආවහම විශේෂයෙන්ම පොහොය දවසේ පැමිණියාම අපිට මොනවද අහන්න ලැබෙන්නේ? නේද? පන්සල තුල සීල සමාදාන වැඩසටහන ක්‍රියාත්මක වෙනකොට ඒ දවස පුරාම අපිට අහන්න ලැබෙන්නේ
කන් දෙකට ධර්මය නේද? භාවනා වැඩසටහනදී වෙන්න පුළුවන්, ධර්ම දේශනාදී වෙන්න පුළුවන්, ධර්ම සාකච්ඡාවේදී වෙන්න පුළුවන්. ඒ ශ්‍රවණය ලෝභය, දේශය, මෝහය මැඩලන ශ්‍රවණයක් ඒක. මේ අපිට කවුරු හරි දොස් කියනවා ඇහුනොත් එහෙම. නේද? මේ කන් දෙකට ඇහෙන්න පුළුවන් කවුරු හරි බනිනවා. එතකොට මොනවාද අපිට පහළ වෙන්නේ? එතකොට අපිට තරහක් ඇති වෙන්න පුළුවන්. එතකොට දේශසාගත සිතුවිල්ලක්. කවුරු හරි අපි හොඳට වර්ණනා කරනවා. ඒක ඇහෙනවා. හොඳ කියනවා. එතකොට හරි සතුටුයි. හැබැයි ඒ සතුට තුළ මොකද්ද තියෙන්නේ? එතකොට ලෝභය. එතකොට ලෝභ දේශ මෝහ තමයි ඒ තුළ වැඩෙන්නේ. ඒ වගේම අපි රූපවාහිනිය තුලින් හරි වෙනත් තැනකදී හෝ වේවා අපි ටෙලි නාට්‍යයක් වෙන්න පුළුවන්, ක්‍රිකට් මැච් එකක් වෙන්න පුළුවන්, වෙනත් වූ දර්ශනයක් අපි දකින්න පුළුවන්. හැබැයි ඒ තුල හොඳට නුවණින් හිතලා බලන්න ඕනේ. ඒ දර්ශනවලදී අපි කැමති චරිතයට ඇලෙයි, අපි අකමැති චරිතයට ගැටෙයි. එතනදිත් අපිට සිද්ධ වෙන්නේ මොනවාද? ලෝභයයි, දේශයයි, මෝහයයි. එතකොට මේ කෙලෙස් නසන මේ ප්‍රතිපදාවක ගමන් කරන ශ්‍රාවකයාට ඒ උපකාර වෙන්නේ නැහැ කෙලෙස් දුරු කිරීමට. ඒ නිසා මේ ශ්‍රවණය දර්ශනීය ශාස්ත්‍රවණීය මේ දෙකම කෙලෙස් මැඩලීමට හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දර්ශනයත් ඒ වගේම ධර්ම ශ්‍රවණයත් කෙලෙස් දුරු කිරීමටයි උපකාරී වෙන්නේ. ඊළඟට මේ විහාරස්ථානයේ තුලට පැමිණිහාම විශේෂයෙන්ම පොය දවසක ධර්ම ශ්‍රවණය කරනකොට ලොකු ලාභයක් ලැබෙනවා. ඒකට කියනවා ලාභානුත්තරිය කියලා කියන්නේ. ඒ ලැබෙන ලාභය තමයි ශ්‍රද්ධාව. එතකොට දැන් ලාභ කියලා කිව්වහම අපිට මැණික් හම්බුනාමත් ලාභයක්, සල්ලි හම්බුනාම ලාභයක්, ඉඩකඩම් හම්බුනාම යාන වාහන ඔක්කොම ලාභ තමයි. නේද? ඒ ලාභ අපිට කෙලෙස් දුරු කිරීමට නෙවෙයි, ලෝභ දේශ මොහ වැඩිවීමට තමයි හේතු වෙන්නේ. ඒතර මේ ලාභය නේද? ශ්‍රද්ධාව ලැබුණොත් එහෙම ඒක කෙලෙස් දුරු කිරීමටයි හේතු වෙන්නේ. ඒතර ශ්‍රද්ධාව කියන එකත් අපි දැනගෙන ඉන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයටම අනුව. සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධිම්. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියලා අපි බාර ගන්නවා, අපි අදහනවා, අපි පිළිගන්නවා. ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. එතකොට මේ ශ්‍රද්ධාව ඇති වෙන්න අර සවනානුත්තරිය උපකාරයි. මේ ලාභානුත්තරියට සවනානුත්තරිය උපකාරයි. ධර්ම ශ්‍රවණය තමයි ශ්‍රද්ධාව ඇති වෙන්න තියෙන ආසන්නම ප්‍රත්‍යය. බණ අහන්න කවුරු ගැනද පහදින්නේ? බණ කියන හාමුදුරු ගැන නෙවෙයිනේ පහදින්න ඕනේ. කවුරු ගැනද පහදින්න ඕනේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි. ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න අපට බුදුහාමුදුරුවෝ කවුද කියලා තමයි අවබෝධ වෙන්නේ, තේරුම් ගන්න. ඒ නිසා තමයි සෝවාන් මාර්ග ඵලයේදී ඒ ශ්‍රාවකයාට හේතුඵල ධම හසු වෙනකොට තමන්ගේ නුවණට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සත්‍යමයි කියලා සැක නැතුවම එදාට තීරණය වෙනවා. එතකොට එදාට පහදින්නෙත් කවුරු ගැනද බලන්න? එදාට අපි කියනවා අචල ශ්‍රද්ධාව කියලා. නේද? ඒ කවුරු ගැන පැහැදිලාද? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා. බුදුරජාණන් වහන්සේ කෙරේ තියෙන පැහැදීම, විශ්වාසය, පිළිගැනීම එදාට තහවුරු වෙලා තියෙනවා. ඒකට කියනවා අචල ශ්‍රද්ධාව කියලා. ඒ මොන නිසාද නොසෙල් වෙන මට්ටමට ආවේ? නුවණින් ධර්මයේ දැක්ක දවසේ. එතෙක් අපි ශ්‍රද්ධාව අපේ අඩු වැඩි වෙන්න පුළුවන්. ඒකට කියන අපි කියන චල ශ්‍රද්ධා කියලා. නේද? අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාව කියන ගුණය
යම් මේ ශාසනයේ ශ්‍රාවකයෙක් තුළ නොමැති නම් ඒ ශ්‍රාවකයාට කෙලෙස් දුරු කරමින් යන ගමන යන්න පුළුවන්ද කියලා විමසලා බලන්න ඕනේ. බලන්න ශ්‍රද්ධාව තියෙන ශ්‍රාවකයා තුළ තමයි යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ කියලා කියනවා. ඒතර යෝනිසෝ මනසිකාරය නැතුව කෙලෙස් දුරු කරන්න බෑ. මොකද මේ සම්පූර්ණ මේ ආශ්‍රවක් ක්ෂය කිරීම සඳහා යෝනිසෝ මනසිකාරය අවශ්‍යමයි. ඒ කියන්නේ කෙලෙස් නූපදවන විදිහට නුවණින් මෙනෙහි කරන එකට කියන අපි යෝනිසෝ මනසිකාරය කියලා. මොකද නුවණින් දකිනවා එතකොට සත්‍ය විදිහට දකින්න පුළුවන් ශ්‍රාවකයාට යෝනිසෝ මනසිකාරය. ඒතකොට යෝනිසෝ මනසිකාරය කාටද උපදින්නේ? ශ්‍රද්ධාවන්තයාටයි. නැත්නම් අපිට ඕන විදිහට කල්පනා කරාට යෝනිසෝ මනසිකාරයක් නෙවෙයි. අපි හොඳටම මතක තියාගන්න ඕනේ අපිට නැවත නැවත ලෝභයම හට ගන්නවා නම්, දේශයම හට ගන්නවා නම් ඒ මෙනෙහි කිරීමක් නිසා ඒක යෝනිසෝ මනසිකාරය නෙවෙයි. ඒ නිසා කෙලෙස් නූපද වෙන විදිහටත් ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය නූපදින විදිහට සම්මා දිට්ඨිය උපදින විදිහට මෙනෙහි කරන එකට කියනවා මේ යෝනිසෝ මනසිකාරය. ඒතර යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනෙකුට තමයි සති සම්පජඤ්ඤය පිහිටන්නේ කියලා කියනවා. සති සම්පජඤ්ඤය සිහියයි නුවණයි දියුණු වෙනවා යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට. ඒතර යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට ත්‍රිවිධ සුචරිතයේ යෙදෙන්න පුළුවන්. ඒ කියන්නේ කායික සුචරිතයත් වාචසික සුචරිතයත් මානසික සුචරිතයත් යෙදෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට තේරෙන විදිහට කතා කළොත් ඒ ගැන මේ දස අකුසලයේ මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. අපි කලින් කතා කළානේ දස අකුසලයේ කියන්නේ ලෝභ දේශ මොහ තියෙන කෙනාට අනතුරක් තියෙනවා. මේ අනතුර වළක්වා ගන්න පුළුවන් නේද? අනතුර තියෙනවා කියලා අනතුරට වැටෙන්න ඕනේ නැහැ. අපිට වළක්වා ගැනීම හැකියාව අප සතුව තියෙනවා. මොකද අනතුරක් තියෙන බව දැනගත්තට පස්සේ ඒකට පිළියම් යොදා ගන්න පුළුවන්. හැබැයි අනතුරක් තියෙන බව දන්නේ නැත්තම් නේද? අපි ඒ අනතුරට වැටෙන්න පුළුවන්. අපි කොන්ක්‍රීට් වලින් සකස් කරපු පාලමක් උඩින් යනකොට බයක් සැකක් නැතුව යනවා. හැබැයි ගඟකින් ඔයකින් එතර වෙන්න අපිට පොල් කොටයක් හරි දාලා තිබුණොත් එහෙම අපි ඊ타ත්ම සැලකිල්ලෙන් බොහොම පරිස්සමින් අවධානයෙන් යුතුව තමයි මේ ගමන යන්නේ. ඇයි ඒ? අපි දන්නවා නොසලකිලිමත් ලෙස ගියොත් ඇදගෙන වැටෙන බව. ඒ නිසා අනතුර හඳුනන කෙනා අනතුර වළක්වා ගන්න කටයුතු කරනවා. ඒ නිසා ත්‍රිවිධ දුෂ්චරිතයෙන්ම මිදෙන්නට පුළුවන්කම ලැබෙනවා ඒ අනතුර හඳුනාගෙන ඊට අවශ්‍ය ගුණය තමා තුළ ගොඩනගා ගැනීම තුළ. ත්‍රිවිධ සුචරිතයේ වැඩෙන කෙනා තුළ තමයි ඊළඟට සතර සතිපට්ඨානය වැඩෙන්නේ කියලා දේශනා කළා. සතර සතිපට්ඨානය වැඩෙන ශ්‍රාවකයා තුළ තමයි සත්‍ය බෝධ්‍යාංග ධර්ම වැඩෙන්නේ කියලා දේශනා කළා. එතකොට සත්‍ය බෝධ්‍යාංග ධර්ම වැඩුණාම නීවරණ ධර්මත් නැති වෙලා කෙලෙස් නැති වෙලා මේ සසර දුකින් මිදෙන්න නැත්නම් අවිද්‍යාව දුරු කරන්න ලැබෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා බලන්න ශ්‍රද්ධාව අපිට මේක ලොකු ලාභයක් කියලා කිව්වේ නිවනට උපකාර වෙන ධර්මයක් නිසා. ඊළඟට සික්ඛානුත්තරිය. ඒතර සිල් සමාදන්වෙන් ආපු දවසේ මේ ඔක්කොම අනුත්තරීය ධර්ම ටික වැඩෙනවද නැද්ද කියලා බලන්න. නේද? එහෙම වැඩෙනවා නම් ඒකෙන් සතුටු වෙන්න ඕනේ. ඒ ගුණය Taman තුළ ගොඩනගෙනවා කියලා. සික්ඛානුත්තරිය කියලා කියන්නේ අපි විවිධ වෘත්තීන් වල පුහුණු වෙනවා. ඒ පුහුණු වුණාට ඒවා අපිට කෙලස් මේ නැති කිරීමට උපකාරී වෙන්නේ නැහැ. හැබැයි අපි සීලයක හික්මුණොත් එහෙම ඒක කෙලස් දුරු කිරීමට හේතු වෙනවා. දැන් අපි සීලෙන් අපි අනුසය වශයෙන් තියෙන කෙලස් නැති වෙන්නේ නැහනේ. සීලෙන් මොකද වෙන්නේ? ක්‍රියාත්මක අවස්ථාව අපිට නවත්තලා දෙනවා නේද? අකුසල් කරන එක නවත්තලා දෙනවා. හැබැයි හිතේ අකුසල් පහළ වෙන්න පුළුවන්. නේද? ඒකට හිතේ පහළ වෙන අකුසල් ටිකට සමාධියනොත් අනුසය වශයෙන් තියෙන කෙලස් ටික විදර්ශනාවෙනුත් අපි
නැති කරලා දාන්නේ. නමුත් සීලය තමයි මේ ඕලාරික මට්ටමින් අපේ චරිත හදලා අර සමාධියත් ප්‍රඥාවත් ගොඩනගා ගන්න පුළුවන් පසුබිම අපිට හදලා දෙනවා සීලය. ඒ නිසා මේ ශික්ෂණය අපිට අවශ්‍ය වෙනවා ඉතිරි ගමන යන්න, ඉදිරියට යන්න මේ ශාසන ප්‍රතිපදාව තුළ. ඊළඟට පාරිචර්යානුත්තරිය. සමහර දෙනෙක් හිතනවා සිල් ගත්තු දවසට කිසිම වතාවතක්වත් කරන්න හොඳ නැහැ කියලා. මොකද මගෙන්ම සමහර වෙලාවට මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. සිල් ගත්තු දවසට බුද්ධ පූජාව හෝදන එක, වතාවත් කරන එක, අතු ගාන එක, මේ සියල්ලම සිල් ගත්තු දවසේ කරන්න සුදුසු දේවල් නේද? සමහර සිල් ගත්තා මේ මොනවත් කරන්න හොඳ නැහැ කියන ආකල්පයක සමහර අය ඉන්නවා. නමුත් වත් පිළිවෙත් කිරීම කියන එක සීලයට අයිති දෙයක්. ඒක වත් කිරීම කියන එක. එතකොට පාරිචර්යානුත්තරිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම, සංඝ රත්නයට උපස්ථාන කිරීම. ඉතින් පොය දවසට ඇවිල්ලා බෝ මළුවේ, චෛත්‍ය මළුවේ අපි අපිරිසිදු දෙයක් ඉවත් කළොත් ඒකත් අයිති වෙන්නේ මොකේටද? පාරිචර්යානුත්තරී ගුණයට. ඒ කියන්නේ පූජනීය ස්ථානයේ පිරිසිදු කිරීම, පාරිචර්යානුත්තරී ගුණය. ඊළඟ අනුස්සතානුත්තරිය. අනුස්සති කියලා කියන්නේ සිහි කරනවා කියන එක. එතකොට අපි සිහි කරන දේවල් විවිධයි. ඒ විවිධ දේවල් සිහි කරනකොට අපිට ලෝභය වැඩෙන්න පුළුවන්, දේශය වැඩෙන්න පුළුවන්, මෝහය වැඩෙන්න පුළුවන්. ඒවා අනුත්තරී ධර්ම බවට පත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොට, ධර්ම රත්නය ගැන සිහි කරනකොට අර දස අනුස්සතියක් අපි ඉගෙනගෙන තියෙනවානේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති නේද? සීලානුස්සති, දේවතානුස්සති, ඡාගානුස්සති නේද? මේ කියන අනුස්සති, ආනාපාන සති, මරණ සති, බලන්න මේ අනුස්සති භාවනා කොහොම තියෙන්නේ කුසල් වැඩෙන ප්‍රතිපදාව තුළ. එතකොට මේ සිහි කිරීමක් කළොත් අපිට කුසලයක්ම උපදිනවා. එතකොට බලන්න මේ ගුණාංග 6ම අපිට ගොඩනගා ගන්න පුළුවන් විහාරස්ථානයක සීල සමාදානයක යෙදී සිටින අවස්ථාවක හොඳට බලන්න. ඒකෙන් ගොඩක් අපිට ප්‍රයෝජනෙ ලැබෙනවා. සිල් ගන්න ආවම සීලේ පමණක් නෙවෙයි අපේ තුල ගොඩ නැගෙන්නේ. මේ කියන කෙලෙස් දුරු කිරීමට ගුණාංග රාශියක් අපේ තුල ගොඩ නැගෙනවා. ඉතින් අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කළේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සීක සූත්‍රය. එතකොට මේ ශ්‍රාවකයන්ව කොහොම බෙදෙනවා සීක අසීක කියලා. එතකොට සීක කියලා කියන්නේ හික්මෙන්න ඉන්න අය. අසීක කියන්නේ හික්මිලා අවසන් අය. එතකොට අපි හැමෝම ආයිති වෙන්නේ නේද? සීක කියන්නේ තාම හික්මෙන්න ඉන්න අය. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දේශනාව අපිට ප්‍රයෝජනවත් වෙනවා අපේ මේ නිවන් මාර්ගය සඳහා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයට වැඩම කරපු වෙලාවක. කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩ ඉන්න වෙලාවේ ශාක්‍ය පිරිසක් එනවා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරන්න. අපි අලුතෙන්ම ශාලාවක් හැදුවා. ඒ ශාලාව කවුරුවත් තාම පරිහරණය කළේ නැහැ. ඒ නිසා ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ වඩිනවා නම් අපිට මහත්ම යහපතක් ගෙන දෙනවා කියලා ආරාධනාවක් කළා. දැන් අපිට තව කාරණයක් ඔතනින් මතුවෙනවා. බෞද්ධයන් ගෙදරක් හදාගත්තාම ඉස්සල්ලාම මොකද කරන්නේ? නේද? ස්වාමීන් වහන්සේලා වඩම්මලා පිරිත් දේශනා කරවා ගන්නවා. බලන්න මේ චාරිත්‍රයේ ඉතිහාසය හොයාගෙන යනකොට අපිට ඔන්න ඔතන හම්බෙන එක තැනක් ඔය හම්බෙන්නේ. ඒ කියන්නේ පළමුවෙන්ම තෙරුවන්ට පරිහරණයට අවස්ථාව දීලා තමන්ගේ පරිහරණයට යොදා ගැනීම. එදා බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා, ධර්මයේ දේශනා කරනවා මධ්‍යම රාත්‍රිය දක්වාම. ඊළඟට ස්වාමීන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ප්‍රධානව සංඝ පිරිස වඩිනවා. එතකොට බුද්ධ, ධම්ම, සංඝ තුනුරුවම්ම ඒ ශාලාවට වඩිනවා. එසා තෙරුවන්ගේ වැඩම කරවීමෙන් ඒ ස්ථානයේ පූජනීයත්වයට පත් වෙනවා.
දැන් නිවසකත් එහෙමයි. බුද්ධ ධම්ම සංඝ වැඩ ඉන්න වෙලාවේ නිවස විහාරයක් බවට පත් වෙනවා. ඒතර මේ නිවස පූජනීය ස්ථානයක් බවට පත් කරලා තමයි අපේ බෞද්ධයන් තමන්ගේ පරිහරණයට ඒ නිවස යොදාගත්තේ. ඒකේ ආශිර්වාදයක් එතනින්ම සිද්ධ වෙනවා. තුනුරුවන්ගේ වැඩම කරවීමම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එදා වැඩම කරලා ධර්ම දේශනා කරනකොට උන්වහන්සේ ටිකක් වෙහෙසටපත් වෙනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරන්ට මතක් කරනවා ආනන්ද මගේ කොන්ද රිදෙනවා. ඒ නිසා මම ටිකක් විවේක ගන්නවා. ආනන්ද මේ ශාක්‍යයන්ට මේ සීක භික්ෂුවගේ සීක ප්‍රතිපදාව කියලා දෙන්න. ආනන්ද හාමුදුරුවෝ තමයි මේ ඉතිරි දේශනය සිද්ධ කරන්නේ. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ආනන්ද හාමුදුරුවෝ ශාක්‍යයන්ට මේ ටික කියලා දෙනවා මේ වෙලාවේ. පළවෙනිම කාරණය තමයි අරිය ශාවකෝ සීල සම්පන්නෝ හෝති. ඔන්න මේ දේශනාවේ මුල්ම ගුණාංගය පෙන්නනවා සීල සම්පන්නෝ හෝති. එතකොට මේ ආනන්ද හාමුදුරුවෝ ශාක්‍යයන් මේ පැහැදිලි කරනවා මේ ශික්ෂණ මාර්ගයේ මුල්ම එක සීලය කියලා. ඒ දේශනාවේ පෙන්නනවා සමාදාය සික්කති සික්ඛා පදේසෝ. මේ ශික්ෂාපදයන් සමාදන් වෙලා හික්මෙනවා කියන කාරණාව. ඒ වගේම තව වචනයක් සඳහන් වෙනවා අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. කුඩා වරදේද බිය දක්නා සුළුව මේ ශික්ෂාපද සමාදන් වෙලා හික්මෙන්න කියලා. මෙතනදී ඒ කුඩාම වරදේද බිය දක්නා සුළුව වාසය කරන්න කියලා කියන්නේ මේ ශික්ෂාපද ආරක්ෂා කරන්න පහසු වෙනවා එවිට. මේ ශික්ෂාපද කැඩෙනකොට කැඩෙන්නේ ඒකේ බිය දක්නේ නැත්නම්. ඒ නිසා තථාගතයන් වහන්සේ පෙන්වනවා මේක කුඩා වරදේද බිය දක්නා සුළුව වාසය කරන්න මේ සීල ප්‍රතිපදාව පූර්ණේ කරනකොට ඒ ශික්ෂාපද සමාදන් වෙලා. මොකද සමාදන් වෙලා මේ ශික්ෂාපද රකින්න ඕනේ ඇයි? මොකද මම කලින් මතක් කළා ලෝභය තියෙනවා නම්, දේශය තියෙනවා නම්, මෝහය තියෙනවා නම් අපිට පුළුවන් ද කියන්නේ ඒකාන්ත සහතිකයක් දෙන්න පුළුවන් ද මගෙන් එක ශික්ෂාපදයක්වත් කැඩෙන්නේ නැහැ කියලා. නේද? මගෙන් සිල් කිලුට වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ සිල් කඩනවා කියන එක නෙමෙයි. නමුත් සීලය කැඩීමට කිසියම් වූ අවස්ථාවක යෙදෙන්න පුළුවන් අනතුරු තියෙනවා කියන එකයි හඳුනා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ සිල් කඩ ඉන්නවා කියන එක නෙමෙයි. නමුත් සහතික නම් දෙන්න බෑ මේ ශික්ෂාපද එකක්වත් මගෙන් ඉදිරියේදීවත් කැඩෙන්නේ නැහැ කියලා ඒකාන්ත සහතිකයක් දෙන්න බෑ. ඒ නිසා සමාදානයක් දේශනා කළා. නැවත අපේ සිල් කිලුට වෙනකොට ශික්ෂාපද බිඳෙනකොට නැවත සමාදන් වෙලා ඒ ශික්ෂාපද ආරක්ෂා කරන්න නැවත උත්සාහයක යෙදෙනවා. ඒ නිසා මම කලිනුත් මතක් කළා සීලෙන් අපි ඕලාරික මට්ටමේ අකුසල් සිද්ධ වීම කියන එක වළක්වලා දෙනවා. එතකොට සීල සම්පන්නෝ හෝති. ඊළඟට ඉන්ද්‍රියේසු ගුත්වද්වාරෝ හෝති. ඉන්ද්‍රියන් ආරක්ෂා කර ගැනීම. අපි මේක තේරෙන වචනකින් කිව්වොත් එහෙම ඉන්ද්‍රිය සංවරය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. ඒතර මේ ඉන්ද්‍රියන් අසංවර වූ තැන මේවාට අරමුණු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම මේ ආරම්මණයන්හි ස්වභාවය හඳුනාගත්තේ නැති වුණාම අපිට ප්‍රියයි කියලා හිතුණු අරමුණේ අපිට මනාපය උපදිනවා. අප්‍රිය ස්වභාවයක් ඇති වෙච්ච තැනදී අපිට අමනාපයක් උපදිනවා. අමනාපත් නැති මනාපත් නැති තැනදී අපිට උපේක්ෂාව පහළ වෙනවා. ඒ උපේක්ෂාව විදර්ශනා උපේක්ෂාව නෙවෙයි. මේ උපේක්ෂාවේ තියෙන මොනවාද? මෝහය තියෙනවා. ඒතර මේ මනාපය තුල මොකද්ද තියෙන්නේ? ලෝභය තියෙනවා. අමනාපය තුල මොකද්ද තියෙන්නේ? දේශය තියෙනවා. උපේක්ෂාව තුල මොකද්ද තියෙන්නේ? මේ උපේක්ෂාව තුල
මෝහය තියෙනවා. එතකොට මේ ඉන්ද්‍රියන් අසංවර වූ තැන වැඩිලා තියෙන්නේ මොනවාද? නේද? මේ අරමුණු ගනුදෙනුවත් එක්ක අප තුළ වර්ධනය වෙලා තියෙන මොනවාද? ලෝභ, දේශ, මෝහ. ඒ නිසා ඉන්ද්‍රියන්හි සංවර භාවය, ඉන්ද්‍රියන් ආරක්ෂා කර ගැනීම සීක ශික්ෂණ මාර්ගයේ තියෙන එක කාරණයක් ඒක. ඒක කිව්වේ ඉන්ද්‍රියේසු ගුත්වද්වාරෝ. ඒ කියන්නේ මේ දොරටු රැකගත්ත කෙනෙක් වෙන්න ඕනේ කියලා. මොකද දැන් අපිට කෙලෙස් පහළ වෙන්නේම ඒ අරමුණු වල ස්වභාවය හඳුනා ගන්න බැරි වුණාම දැන් අපිට අසුබදී සුබ හැටියට හිතුනොත් දුක් වූ ස්වභාවය සැප හැටියට පිළිගන්න වුණොත් අපි පිළිගත්තොත් ඊළඟට අනිත්‍ය දේ නිට්ටයයි කියලා බාරගත්තොත් ඒ වගේම අනාත්ම වූ දේ ආත්මීයයි හැටියට තේරුම් ගත්තොත් මොකද අපිට වෙන්නේ කියලා බලන්න. නේද? සුභයි, සුඛයි, නිට්ටයයි, ආත්මයි. ඒතර මේ වැරදි සංකල්පයක් තුළ තමයි අපේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. නමුත් අපිට යම් අවස්ථාවකදී අපේ නුවණ දියුණු වෙලා අසුබ දේ අසුබ හැටියටත් දුක් වූ දේ දුක් වූ හැටියටත් ඒ වගේම අනිත්‍ය වූ දේ අනිත්‍ය හැටියටත් අනාත්ම වූ දේ අනාත්ම හැටියට දකින්න අපේ නුවණ බලවත් වුණ දවසට අපි වැරදි විදිහට අරමුණු බාරගනීද? බාරගන්නේ නැහැ. මේ සතර විපල්යාසයන් නිසා ඒක විකෘති ලෙස තමයි අපි දකින්නේ. හැබැයි ප්‍රකෘති විදිහට දැක්කොත් අපිට මේ ලෝකේ පරිහරණය කරන්න පුළුවන් කෙලෙස් වලින් තොරව. නේද? කෙලෙස් වලින් තොරව පරිහරණය කරන්න පුළුවන්. මොකද අපිට මේ එකක්වත් භෞතිකය අතහැරලා නෙමෙයි නිවන් දකින්න තියෙන්නේ. අතහැරලා කියලා කියන්නේ ඒවා පරිහරණයෙන් තොරව නෙමෙයි නිවන් දකින්න තියෙන්නේ. හැබැයි ඒ භෞතිකය නුවණින් දැකලා තමයි අපිට ගනුදෙනුව කරන්න තියෙන්නේ. එතකොට අපිට මේ ලෝකේ කෙලෙස් නැතුව ඒ දේ පරිහරණය කිරීම. දැන් රහතන් වහන්සේ නමක් ලෝකේ වැඩ හිටියොත් උන්වහන්සේත් මේ අපි ගත කරන ලෝකෙම ජීවත් වෙන විදිහටම උන්වහන්සේ ගත කරයි. නමුත් කෙලෙස් වලින් තොරව. ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවරය කියන එක මේ ශාසනයේ අවශ්‍යම දෙයක් වෙනවා. මේ කෙලෙස් වලින් මිදීම සඳහා ශික්ෂණය ලබා ගැනීමේදී. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මේ දේශනාව තුළ ඉන්ද්‍රියේසු ගුත්වද්වාරෝ හෝති කියලා දේශනාව පෙන්වනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින් ආනන්ද හාමුදුරුවෝ මේ ශාක්‍යයන්ට පැහැදිලි කරනවා භෝජනම්හි මත්තඤ්ඤෝ. භෝජනයේ පමණ දැන ගැනීම. භෝජනයේ පමණ දැන ගැනීම. දැන් මේක සාමාන්‍යයෙන් කිව්ව ගමන්ම අපිට මතක් වෙන්නේ අපි කෑමට ගන්න බත් පිඟානේ ප්‍රමාණය කියලා. නමුත් ඒ ප්‍රමාණය එක කාරණයක් තමයි මේ ආහාර ගන්න ඕන තමන්ගේ මේ බඩේ ඉඩ තියෙන ප්‍රමාණයට ඒවා ඉක්මවා යන්න ගත්තොත් ඒක අපහසුතාවයකට පත් වෙනවා. විශේෂයෙන්ම යෝගියෙකුට කිසිසේත්ම ඒක සුදුසු නැහැ. නමුත් ඊටත් වඩා ගැඹුරු අර්ථයකින් තමයි මේක පෙන්වලා තියෙන්නේ. භෝජනම්හි මත්තඤ්ඤෝ කියන කාරණය. අපට බත් පිඟානෙනුත් ලෝභය උපදවන්න පුළුවන්ද බැයිද? බත් පිඟානේ. අපේ කෑමට ගන්න බත් පිඟානය තුල ලෝභය නැහැ. දේශය නැහැ. හැබැයි බත් පිඟාන ඇසුරු කරගෙන අපේ సంతානය තුල ලෝභය මේ උපදවන්න පුළුවන්ද බැයිද කියලා බලන්න. නේද? අපි කෑමට ගත්ත බත් පිඟාන තුළ දේශය ඒ කෑම පිඟාන ඇසුරු කරගෙන දේශය උපදවන්න පුළුවන්ද බැරිද කියලා බලන්න. පුළුවන්. ලෝභය උපදවන්නත් පුළුවන්, දේශය උපදවන්නත් පුළුවන්.
අපි අපට කෑමට ලැබුණ බත්පිගානේ ඉතාමත්ම තමන් කැමතිම දේ තිබුණොත් එහෙම ඒකට අපිට ලෝභකමක් තියෙනවා නේද? ප්‍රියතාවයක් ඇති වෙනවා. එතන පහළ වෙනවා ලෝභය. ඊළඟට කන්න අකමැතිම දේ කෑම පිගානට බෙදලා තිබුණොත් එහෙම නේද? ඒක පෙන්වන්නම බැරි දෙයක් ඒක. දැන් ඒතකොට තරහක් ඇති වෙලා තියෙයි නේද? කෑම පිගානොත් අපිට කෙලෙස් උපදවනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ කෑම පිගානේ කෙලෙස් නූපදවන විදියට ආහාර ගැනීම. විශේෂයෙන්ම පෝය දවසේ මේක ඉතාමත්ම හොඳින් ක්‍රියාවට නංවන්න ඕනේ. තමන්ට ලැබුණ ආහාර පිගාන අරගෙන කතා කර නෙමෙයි ආහාර ගත යුත්තේ. මේක ඉතාමත්ම සිහියෙන් යුතු ආහාර ටික ගන්න ඕන විශේෂයෙන් පෝය දවසේ. මොකද මේක ක්‍රියාවට නංවන්න පුළුවන් හොඳම දවස පෝය දවස. එතකොට පෝය දවසේ කොහොමද අපි ආහාරය ගන්නේ? මම මේ ආහාරය ගන්නේ මගේ මදේ වැඩි කරගන්න නෙවෙයි, ශරීරයේ අඩුතැන් පුරව ගන්න නෙවෙයි, ක්‍රීඩාව පිණිස නෙවෙයි, විනෝදයට නෙවෙයි, මගේ මේ බඩගින්න නැති කරගන්න. උපන් බඩගින්න නැති කරගන්න. ආහාර ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට බඩගින්න එනවා. එතකොට නූපන් බඩගින්න නූපද වීම සඳහා අර ගිරිමානන්ද සූත්‍රයේ මේ රෝග දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ මේ jigaccha කියන එකක් දක්වලා තියෙනවා. මේ jigaccha කියන්නේ මොකද්ද? බඩගින්න, පිපාසාව කියන එකත් ලෙඩක්. ඒවා අපේ ජීවිතයේ තියෙන ඒවා ආදීනව. ඒකත් අපි නුවණින් දකින්න ඕනේ. නැවත බඩගිනි හැදෙනවා. නැවත පිපාසාව ඇති වෙනවා. නැවත අපිට මල මූත්‍රා පිට කරන්න සිද්ධ වෙනවා. දැන් මේක ශරීරය තුළ මේ අපිට අත්විඳින තියෙන ආදීනවයක් මේක. ඒක තමයි ආදීනවානුපස්සී. එතන මේ ආදීනව දකින්න කියලා කියන තැන අර ශරීරයට පැමිණෙන රෝග පීඩා ටික නේද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාහන රෝගෝ, ජීවා රෝගෝ කියලා නේද? රෝග වටෝරුවක්ම තිබෙනවා. ඉතින් ඔක්කොම මේ ශරීරයට වැළඳෙන රෝග පීඩා ටික. ඒතර මේ ලෙඩ වෙන කයක් අපි මේ කෙලෙස් වඩවමින් ආහාර ඇතුල් කරන්නේ නේද? හැබැයි එහෙම හොඳ රසවත් කෑම දෙන්න ලෙඩ වෙනවත් වැඩි නේද? එහෙම කයට එහෙම අපි සැලකුවට හැබැයි කය ඊට පස්සේ අපිට දෙන්නේ මොනවද? මහා ලෙඩ ගොඩක් නේද? ඒතර මේ ආදීනවයක් දකින්නත් ඕනේ. බලන්න සසර දුකින් මිදෙන්න මේ ප්‍රාර්ථනාවක් තියාගෙන ඒ මාර්ගයේ කටයුතු කරන ශ්‍රාවකට කැම කන්න එපා කියන එක නෙවෙයි. බයි ඒ ආහාරය ගන්න ඕනි කොහොමද? ප්‍රත්‍යවේක්ෂාවෙන් කියලා කියන්නේ. ඒ කියන්නේ නුවණින් සලකලා ආහාර ගනි. තමන් උයලා ගත්තත් ඉව්වට පස්සේ ඒ ආහාරය පිළිබඳව කෙලෙස් උපදිනවද නැද්ද කියන එක නුවණින් බලන්න පුළුවන් නේද? එහෙම විමසීමකින් නුවණකින් අපිට ඒකට හික්මීමක් ඇති කරගන්න අපි සමත් වෙන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නූපන් බඩගින්න නූපද වීම සඳහා, උපන් බඩගින්න නැති කර ගැනීම සඳහා. ඊළඟට ජීවත් වෙන්නේ මොකටද කියලා කවුරු හරි අහුවොත් එහෙම. දැන් ඉතින් ඉපදුණු නිසා ජීවත් වෙන්න ඕනනේ නේද? ඒක නෙවෙයිනේ උත්තරේ නේද? මේ ආහාර ගන්න මොකටද? මගේ ජීවිතේ පවත්වා ගන්න. හැබැයි මම මේ ජීවිතේ පවත්වා ගන්න මොකටද? මගේ මේ සසර දුකින් මිදීමට නිවන් මාර්ගය තුල කටයුතු කරන්න මට ජීවත් වෙන්න ඕනේ නේද? එතකොට දැන් අරමුණක් මේකට එනවා. ආහාර ගන්න මොකටද කියන එකටත් අරමුණක් අපිට එනවා. මොකද මම මේ ජීවිතේ පවත්වාගෙන යන්නයි මේ ආහාර ගන්න. හැබැයි මොකටද මේ ජීවිතේ පවත්වන්නේ? දැන් කෙනෙක් කියන්න පුළුවන්නේ ජීවත් වෙන්න ආසාවක් ඇති කරගත්තා නම්, ජීවත් වෙන්න කැමැත්තක් ඇති කරගත්තා නම් ඒක හොඳ නෑනේ නේද? ඒක තණ්හාව වර්ධනය කරන එකක් නේ. එහෙනම් කැම කන්න බෑ. කැම දෙන්න බෑ මේ ශරීරයට නේද? නමුත් අපිට අරමුණක් තියෙනවා
බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ ඥානවන්තව කටයුතු කරන කෙනෙක්. ඒ අරමුණ වෙනුවෙන් කටයුතු කරන කෙනෙක්. ඒ නිසා ආහාරය ගන්න එක වැරදි නෑ. ආහාර කොහොමද ගන්න ඕනේ කියන එකයි දැනගන්න ඕනේ. නුවණින් ආහාර ගැනීම. ඒකට කියනවා මොකද්ද කියන වචනේ? ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ ඒකට. ඒක ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මේ සිවුරු පොරවනකොට, ආදානි වළඳනකොට, සෙනසුම් පරිහරණය කරනකොට, ගිලම්පස වළඳනකොට, ඒ සිව්පසේම පරිහරණය කරනකොට මේ ප්‍රත්‍යවේක්ෂාව පනවනවා. ඇයි? සිවුර නිසා කෙලෙස් උපදින්න පුළුවන්. ආහාර ටික පිණ්ඩපාතය නිසා කෙලෙස් උපදින්න පුළුවන්. සේනාසනය නිසා කෙලෙස් උපදින්න පුළුවන්. ගිලම්පස ටික නිසා කෙලෙස් උපදින්න පුළුවන්. බලන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට කෙලෙස් නැසන මාර්ගය තුල ගමන් කරනකොට ඒ අනුගමනය කරන්න ඕන පිළිවෙතකුත් අපට දේශනා කරනවා. ඉතින් පොහොය දවසට තමයි මේ ටික හොඳට ක්‍රියාත්මක කරන්න පුළුවන් දවස. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ භෝජනාමි මත්තඤ්ඤෝ කියන එක කාරණාව තියෙනවා. ජාගරියං අනුයුත්තෝ හෝති. ජාගරියං අනුයුත්තෝ හෝති. ඒකට තව වචනකින් අපි අහලා ඇති බණ අහනකොට මේ ජාගරියානු යෝගය, ජාගරියානු යෝගය කියලා එකක් තියෙනවා. ඒ තමයි නිදි වැරීම. ඒතකොට නිදි වරන්න පුළුවන් අපිට විවිධ කාරණා මුල් කරගෙන. නේද? මලකිවල් වලට ගියාමත් මේ නිදි වරනවනේ. නේද? ඊළඟට ක්‍රිකට් මැච් බලන්න ගියාම සමහර එළි වෙනකන් තිබුණොත් ඒත් මේ මිනිස්සු මේ නිදි වරනවනේ. නේද? නමුත් දැන් ඒ නිදි වැරීම ජාගරියානු යෝගය නෙවෙයි. එතකොට මේ දේශනා කරන්නේ මේ ශ්‍රාවකයාට රාත්‍රී කාලේ භාවනාවෙන් ගත කරනවා. නිදිමතක් හැදුනහම සක්මනට බහිනවා. සක්මනට බහින්න කියලා කියනවා. ඊට පසුව තව ඒ නිදිමත තිබුණොත් මොකද කරන්න ඕනේ? අන්න උදෑසන අවදි වෙනවා කියන සිහියෙන් යුතුව සැතපෙන්න ඕනේ. නිදා ගන්නවා. නැවත උදෑසන අවදි වෙලා නැවත භාවනා පටන් ගන්නවා. මේක තමයි ජාගරියානු යෝගය කියලා කියන්නේ. එතකොට යම් රාත්‍රියක යම් නිදිවැරීමක් තියෙනවා නම් නිින්ද වළකාගෙන සිටිනවා නම් ඒ වළකාගෙන සිටින්නේ මොන කාර්යයක් සඳහාද කියලා බලන්න. ඒ කාර්ය සම්පූර්ණයෙන්ම කෙලෙස් නැසීම සඳහා කරන කාර්යයකට. ලෝභ දේශ මෝහ මැඩලන කෙලෙස් නූපදවන ප්‍රතිපදාවක තමයි යෙදීම සඳහා තමයි ඒ නිදිවැරීම කරන්නේ. ඒකට කියනවා මොකද්ද? ජාගරියං අනුයුත්තෝ හෝති. නිදිවැරීමේ යෙදෙනවා. ඉතින් මේ ශාසනයෙහි අපේ නිවන් අවබෝධය සඳහා යන ගමනේදී භාවනාව කියන එක අවශ්‍යම වෙනවා. මොකද ධර්ම ශ්‍රවණය කරමින් දහම් දැනුම ලැබමින් ඊළඟට සීල ප්‍රතිපදාවක යෙදෙමින් යථාවබෝධය ලබා ගැනීම සඳහා අපේ ප්‍රඥාව දියුණු කරගන්න භාවනාව උපකාරී වෙනවා. ඒකට සම්ම 40 කර්මස්ථාන දේශනා කළා. මේ අසංවර සිත නේද? එහෙට මෙහෙට පනින අකීකරු වූ සිත දමනය කරගෙන අපිට අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ලෝකයේ දකින්නට අපිට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ. මේ දේශනාවෙම පෙන්නලා තියෙනවා සත්තහි ධම්මේහි සමන්නාගතෝ හෝති. සත්තහි ධම්මේහි සමන්නාගතෝ හෝති. ධර්ම 7කින් යුක්ත වීම. ධර්ම 7කින් යුක්ත වීම. සත්තහි ධම්මේහි සමන්නාගතෝ. පළවෙනි මේක තමයි සද්ධා. දැන් අපි කලිනුත් ඒක මතක් කළා, පැහැදිලි කළා. ශ්‍රද්ධාව කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය අවබෝධය බාර ගැනීම කියලා. ඒතර ඒ ශ්‍රද්ධාව පාදක කරගෙන අපි අකුසල් වලින් වළකිනවා, කුසල මාර්ගයේ ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ කෙරේ තියෙන පිළිගැනීමත් එක්ක ඒ ගමන යනවා. හැබැයි අපි සෝවාන් වෙච්ච දවසට
සත්‍ය දැකලම බුදුරජාණන් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍ර සැකයක් නැතුව ඉතිරි මාර්ගත්‍රය සඳහා කටයුතු කරනවා. එතකොට මේ ශ්‍රද්ධාව මූලිකවම කාරණයක් එතකොට. ඊළඟට හිරි ගුණය. එතකොට මේ මාර්ගය තුළ තවත් වැදගත් වූ ගුණාංගයක් තමයි හිරි. එතකොට හිරි කියලා කියන්නේ මොකද්ද? කායිකවත් වාචසිකවත් මානසිකවත් ඒ ත්‍රිවිධ දුෂ්චරිතයේ යෙදීමට ලැජ්ජා වීම. ඒතර ඒක ලොකු ආරක්ෂාවක් අපට සලසලා දෙනවා. හිරි ගුණය තිබුණොත් මේ ත්‍රිවිධ දුෂ්චරිතයට යොමු වෙන්නේ නැහැ. ඒතර ඒකේ තියෙන ප්‍රතිඵලය මම කලින් මතක් කළා අපිට යම් දවස මේ සතර සතිපට්ඨාන වඩලා සත්‍ය බෝධ්‍යාංග ධර්ම උපදවලා කෙලෙස් දුරු කරන්න යන ශ්‍රාවකයෙකුට මේක අවශ්‍ය වෙනවා ත්‍රිවිධ සුචරිතය. එතකොට ත්‍රිවිධ සුචරිතයේ යෙදෙන්න නම් අපේ හිරි ගුණය තියෙන්න ඕනේ. මොකද ත්‍රිවිධ සුචරිතයේ යෙදෙන්න රැකෙන්න. ඊළඟට ඔත්තප්ප. එතකොට ඔත්තප්ප කියලා කිව්වේ ත්‍රිවිධ දුෂ්චරිතයට බය. ත්‍රිවිධ දුෂ්චරිතයට කායික වාචික මානසික ඒ ත්‍රිවිධ දුෂ්චරිත නැත්නම් දස අකුසලයේ කිරීමට තියෙන බය. එතකොට අපි ඒ බය අපි මේ විදිහට අපි උපදවා ගන්නවා. එකක් තමයි දුගති බය. නේද? ඒ දුගති බය කියන එකත් ඇති වුනහම අපි අකුසලයට බිය වෙනවද නැද්ද? බිය වෙනවනේ නේද? දුගතිය කියන එක මනුස්ස ලෝකේ වගේ එකක් නෙවෙයි. නේද? මනුස්ස ලෝකේ ආවිස ගත්තොත් එහෙම අද කාලේ ගත්තොත් අපි 100න් මෙහා යන්න වෙනවා. නේද? 100න් එහාට බොහොම කලාතුරකින් කෙනෙක් ඉන්නේ. එතකොට ඒ වගේ නෙමෙයි නිරේට වැටුනොත් එහෙම කල්ප ගණන් ඉන්න වෙනවා. ඒ නිරේ තියෙන දුක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන වචන වලින් ප්‍රකාශ කරන්නත් අමාරුයි කියලා කියන්නේ. ඒ නිසා තමයි අර උපමාවකින් මතක් කරන්නේ. අර අතර පුංචි ගල් කැටයක් අරගෙන ඒ ගල් කැටේද විශාල මහා මේරු පර්වතයේද කියලා අහනවා. ඒතර මහා මේරු පර්වතය කියන එක මහා විශාල එකක්, ගල් කැටේ කියන්නේ පුංචි එකක්. එතකොට නිරේ තියෙන දුක මහා මේරු පර්වතයටත් වඩා වැඩි කියලා කියන්නේ. ඒ උපමාවෙන් පෙන්වුවා. ඒකේ තියෙන දුකේ ප්‍රමාණය පෙන්වුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුගතිය වළක්වා ගැනීම සඳහා මේ දේශනාව තියෙනවා. ඒ කියන්නේ අපේ දුගතියත් වළක්වා ගැනීම අවශ්‍යයි මේ මාර්ගය තුල. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන සද්ධා, හිරි, ඔත්තප්ප ඊළඟට බහුශ්‍රුත භාවය. දැන් බහුශ්‍රුත භාවය කියන එක ඉගෙන ගන්න ඕන දෙයක්. බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වීම. එතකොට මොනව සම්බන්ධ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වෙනවද? ඔව් ධර්මයේ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පිළිබඳව ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වීම. ඒ ගුණාංගය කොච්චර වැදගත්ද කියලා බලන්න මේක විග්‍රහ කරන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහටයි. සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්කිතා, සුප්පටිවිද්දා. මෙන්න මේ දේශනාව තුළින් තමයි බෞද්ධ ගුණය පැහැදිලි කරන්නේ. හොඳට බණ අහන්න ඕනේ. ඒකට හොඳට ධාරණය කරගන්න ඕනේ. වචසා පරිචිතා වචනිනුත් පුරුදු කරනවා. වචනිනුත් පුරුදු කරනවා. ඊට මනසානුපෙක්කිතා නුවණින් මෙනෙහි කරනවා. සුප්පටිවිද්දා නුවණින් දකිනවා. තමන් ඉගෙනගත්තු බණ, දරූ බණ, මෙනෙහි කළ බණ නුවණින් දකිනවා ඊට පස්සේ. මෙන්න මේ විදිහට කටයුතු කරන කෙනාට කියන මේ බෞද්ධතයා කියලා. මේක හොඳ වචනයක් තියෙනවා මේ ධම්ම සම්නිච කියලා. ධම්ම සම්නිච ධර්මයේ එකතු කිරීම. එතකොට ඇසීමෙන්, කියවීමෙන්, සාකච්ඡා කිරීමෙන් මෙන්න මේ බෞද්ධ භාවය ඇති කරගන්න. බලන්න නිවනට උපකාර වන ගුණයක් මේක. එතකොට මේ බණ අහනවා කියන එක කොච්චර වටිනවද කියලා බලන්න. කෙනෙකුට බණ අහන්න සලස්වලා දෙන එකම ඉහළම දානයේ හැටියට පෙන්වෙත් ඒ නිසායි. එසාද මේ මාධ්‍ය තුලින් ලෝකයට අහන්න මේ බණ සලස්වලා දීම, ඊට දායකත්වයේ දැරීම මේ උතුම්ම දාන අතරට අයිති වෙන්නේ
මෙන්න මේ නිසයි. කෙනෙකුට මේ බණපදයක් අහන්න ලැබීමෙන් ඔහුට දුගතියත් වළක්වගෙන සුගතියක් සලසගෙන නිවනට යොමු වෙන්න මඟ සලසලා දෙන නිසා තමයි සබ්බදානං ධම්මදානං ජිනාති සියලු දම් පරදලා මේ ධර්ම දාණය දිනනවා කියලා දේශනා කළේ. ඒ නිසා මේ බහුශ්‍රුත භාවය කියන එකත් අපිට අවශ්‍ය ගුණයක්. ඊළඟට වීරිය. දැන් මේ වීරිය කොතෙක් දුරට අපිට මේ මාර්ගය තුල ඕනද කියලා ඉගෙන ගන්නකොට සතර සම්‍යක් ප්‍රධාන වීරිය. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. දැන් මේ මොහොතේ අකුසල් පහළ වෙලා නැහැ. අපි හිතමු දැන් අකුසල් පහළ වෙලා නැහැ. හැබැයි අකුසලයක් පහළ වෙන්න ඕන තරම් ඊට ප්‍රස්තාව යෙදෙන්න පුළුවන්. ඒක ගැන දැන් සහතිකයක් නැහැ. නේද? ඒ නිසා නූපන් අකුසලය නූපද වීම සඳහා උත්සාහයක යෙදෙන්න ඕනේ. නේද? අපි හිතමු එකපාරටම අකුසලයක් පහළ වුණා. නේද? තරහක් හිතේ පහළ වුණා. ලෝභ සිතවිල්ලක් පහළ වුණා. දැන් මේ පහළ වුණ ලෝභ සිතවිල්ලට මොකද කරන්න ඕනේ? ඒක හිතේ පවත්වාගෙන වැඩි දියුණු කරනවද? එහෙම නැත්නම් ඒ අකුසල සිතවිල්ල බැහැර කරනවද කියලා බලන්න ඕනේ. ඒතකොට බැහැර කරනවා නම් ඒකටද වීරිය අවශ්‍ය වෙනවා. අපිට ඒකට කුසලයක් සිහි කරගන්න පුළුවන්. කුසල ක්‍රියාවක යෙදෙන්න පුළුවන්. එහෙම ඒකට ප්‍රතිකර්මයක් යොදලා පහළ වුණ අකුසල සිතවිල්ල බැහැර කරන්න පුළුවන්. ඊළඟට පහළ නොකරගත්ත කුසල් තියෙනවා. මොනවාද කියලා අහුවොත් එහෙම අපිට බය නැතුවම කියන්න පුළුවන්. තාම ධ්‍යානයක් උපදවලා නැත්තම් නේද? ඔන්න දැන් අපිට දැන් නූපදුන කුසලයක් ඒක. එහෙනම් ඒක නූපන් කුසලයක් උපදවීමට උත්සාහ කරන්න. එහෙනම් දැන් අපිට වීරිය ඕනද නැද්ද මේ ධ්‍යාන උපදවන්න? දැන් තාම අපේ හිත ඒකාග්‍රතාවයකටපත් වෙලා නැහැ. නේද? කුසලයක සිත පිහිටුවාගෙන ඉන්න බෑ වැඩි වෙලාවක්. දැන් අපි මොකද කරන්න ඕන? උත්සාහය කරන්න ඕන මොකටද? නේද? වැඩි වෙලාවක් කුසල සිතක සිත පවත්වා ගන්න උත්සාහ කිරීම. ඒතර නූපන් කුසල් උපදවීමට ඒ වගේ අපි හිතමු අපිට පුළුවන් වෙනවා යම් කර්මස්ථානයක් වඩනකොට සිතේ ඒකාග්‍රතාවය ඒක හොඳ කුසල සිතක්. ඒතකොට ඒක පවත්වාගෙන යන්න උත්සාහ නොකළොත් එහෙම ඒක කඩාගෙන වැටෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. නේද? ඒ සමාධිය බිඳිලා යන්න වැඩි වෙලාවක් යන්නේත් නැහැ. ඒ නිසා නූපන් කුසල් උපදවන්නත් උපන් කුසල් වැඩි දියුණු කරන්නත් අපට වීරිය කියන එක අවශ්‍ය වෙනවා. ඒ නිසා පව් කරන්න හරිය ලේසි. නේද? අකුසලයට හිත හරියම කැමති. හරිම පහසුයි. හැබැයි කුසල සිතක හිත යොමු කරනවා කියන එක ලේසිද? සින්දුවක් අහනවා වගේ ලේසි නෑනේ. පැය එකමාරක් බණ අහන එක. නේද? සමහරට බණ අහනකොට නිදිමත හැදෙනවා. මැලි බව ඇති වෙනවා. නේද? මොනතරම් උත්සාහයක් ගන්න ඕනද දීර්ඝ වේලාවක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. ඒකෙන් අපිට පේනවානේ බණහන්න වාඩි වෙනකොට උපදවාගත කුසල් සිත බණහලා අවසන් වෙනකන් රැක ගන්න කොච්චර උත්සාහයක් ගන්න ඕනද කියලා. මොකද මේ සිතේ ස්වභාවයත් එහෙමනේ නේද? අරමුණු හොයා පණිනේ කියන ස්වභාවය නේද? එතකොට එහාට මෙහාට පණින සිත එක අරමුණක පවත්වනවා කියලා කියන එක ඉතා දුෂ්කර කාර්යයක්. ඒ දුෂ්කර කාර්ය සිද්ධ කරලා කෙනෙක් ජයග්‍රහණයක් කළොත් එහෙම ඒකේ ලොකු සතුටකුත් තියෙනවා. එහෙම තමයි මේ ගමනේ යන්නේත් මේ ශාසනය. එහෙම ජයග්‍රහණ කර සමහරට වැටෙනවා ආය නැගිටිනවා. අර පුංචි කාලේ එකපාර නැගිටින්නේ නැහැ. ඒ වගේ තමයි මේ නිවන් මාර්ගය තුලත් අපි නැගිටමින් වැටෙමින් තමයි යන්නේ. ඉතින් ඒකට තමයි බුදුරජාණන් වහන්සේ වීරිය කියන එක අපට දේශනා කරන්නේ. ඊළඟට මේ ධර්ම 7 දේශනා කරන තැන 6 වෙනි ධර්මයේ පෙන්නනවා සතිය කියන එක. එතකොට මේ සතිය සිහිය චිර කතම්පි චිර බාසිතම්පි සරිතා අනුස්සරිතා හෝති කියලා බුදුහාමුදුරු විස්තර කරනවා. මේක පෙර කළ කී දෑ සිහි කිරීම නැවත සිහි කිරීම සිහිය කියලා කියනවා. එතකොට අපි දන්නවා කිසිම කෙනෙක් මේ ලෝකේ නිවන් දකින්නේ නැහැ සතිය නැතුව.
සිහිය නැතුව. තොර සතිය දියුණු කරන්නම වෙනවා. ස්ථාන 4ක සිහිය පිහිටවලා සිහිය දියුණු කරන්න තමයි සතර සතිපට්ඨානය දේශනා කළේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මොකද මේ සිහිය වඩමින් තමයි පංච උපාදානස්කන්ධයේ ස්වභාවය දැනගන්න නුවණ දියුණු කරන්න තියෙන්නේ. නේද? සතර සතිපට්ඨානෙ වඩන්නේ මොකටද? නේද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන අවිජ්ජා ව්‍යාපාද දුරු කරන්න. අවිජ්ජා දෝමනස කියලා පෙන්වුවේ නේද? අවිජ්ජා කියලා කිව්වේ ලෝභය, දෝමනස කියලා කිව්වේ දේශය. ඒතකොට අවිජ්ජා දෝමනස දුරු කරන්න. මේ පංච උපාදානස්කන්ධය කෙරේ තියෙන ඇලීම දුරු කරන්න. මොකද උපාදානය කියලා කියන්නේ දැඩිව අල්ලා ගැනීම. ඒ දැඩිව අල්ලා ගැනීම තුල අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? නැවත උපත කරා අපි යනවා. උපාදාන පත්‍යා භවෝ නේද? එතකොට මේ නැවත ඉපදීමට යන්න හේතු වෙනවා උපාදානය. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව යථාබෝධය දන්නේ නැති නිසා ඒක උපාදාන වශයෙන් අල්ලාගන්නේ, දැඩිව අල්ලාගන්නේ තණ්හා දිට්ඨි මාන වශයෙන් තමයි අපි මේ පංච උපාදානස්කන්ධය ඊළඟට ගනුදෙනු කරන්න ගන්නෙ. ඒ නිසා සතිය කියන එක මේ නිවන් මාර්ගයේ තුල ඉතාමත්ම අවශ්‍යම ගුණයක් ඒක. ඊළඟට පඤ්ඤා කියලා දේශනා කරනවා. මේ ධර්ම 7ක් දේශනා කරනවා මෙතනදී. සද්ධා, හිරි, ඔත්තප්ප, බෞද්ධ භාවය, ඊළඟට වීරිය, මෙන්න සති, මෙන්න 7 වෙනි එක තමයි පඤ්ඤා. මෙතන ප්‍රඥාව දේශනා කරන්නේ උදයත්ත ගාමිනී පඤ්ඤා. උදයත්ත ගාමිනී පඤ්ඤා. මොකද්ද උදයත්ත ගාමිනී පඤ්ඤා? මේ ප්‍රඥාව තමයි අපේ කෙලෙස් මනාව දුරු කරන්නේ කියලා කියන්නේ. මනාව කෙලෙස් දුරු කිරීම පිණිස පවතිනවා කියලා දේශනා කරනවා. මේ උදයත්ත ගාමිනී ප්‍රඥාව. ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධයන්ගේ හට ගැනීම නැතිවීම දකින්න එක. මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම දකින්න ඕනේ. මොකටද පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම දකින්න ඕනේ? එහෙම දැක්කේ නැතිනම් අපිට එනවා නিত্য සංඥාව. අනිත්‍ය සංඥාව එන්නේ නැහැ. ඇයි? හේතුඵල ධමකින් හටගත්තු බවක් දැනගත්තොත් තමයි අනිත්‍ය සංඥාව එන්නේ. ඒ නිසායි අපිට බලන්න ඕනේ මේක හේතුවකින් හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් කියලා දැනගත්තාම දන්නවා මේක හේතු නැති වෙනකොට නැති වෙනවා නම් මේක නිට්ටය නෑ, ස්ථිර නෑ, දිගටම පවතින දෙයක්ුත් නෙවෙයි, ඇති වෙන නැති වෙන ධර්මතාවයෙන් යුක්තයි කියන ස්වභාවයෙන් අපි හඳුනා ගන්නවා රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. එතකොට මේ ඔක්කොම හේතුන්ගෙන් හටගෙන හේතු නැතිව නැති වෙන ධර්මතාවයන් බවට හඳුනා ගන්නවා. ඒ නුවණ එන්න නම් මොකද්ද තියෙන්න ඕනේ? උදයත්ත ගාමිනී පඤ්ඤා කියලා කියනවා. ඒතර ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥාව පිළිබඳව දේශනා කරනකොට අපිට සීල, සමාධි, ප්‍රඥා බලන්න, සීලයක පිළිපදලා සමාධිය දියුණු කරගෙන ඒ තුල ප්‍රඥාව උපදිනවා නේද? ඒතර විදර්ශනා ප්‍රඥාවට අපේ සිතේ ඒකාග්‍රතාවය උපකාරයි. මෙන්න මේ විදිහට සීක සූත්‍ර දේශනාවෙහි පෙන්වලා තියෙන මාර්ගය සීල සම්පන්න බව, ඉන්ද්‍රිය සංවරය, භෝජනාමි මත්ඤ්ඤෝ භෝජනේ මාත්‍රඥතාවය, ඒ කියන්නේ නුවණින් ආහාර ගැනීම, ඊළඟට ජාගරියාන නැත්නම් ජාගරියන් අනුයුක්තෝ හෝති කියලා ජාගරියාන යෝගය කියලා ගන්න පුළුවන්. එතකොට කෙලෙස් දුරු කිරීමට නිදිවැරීම ඒ කිව්වේ. ඊළඟට සත්‍තහි ධම්මේ සමන්නාගතෝ කියලා ධර්ම 7ක් පෙන්නවා. සද්ධා, හිරි, ඔත්තප්ප, බෞසුත, වීරිය, සති, පඤ්ඤා. මෙන්න මේ ධර්ම තුල මේ හික්මෙන ශ්‍රාවකයාට
පෙන්නනවා ඊ타ත්ම පහසුවෙන් සතර ධ්‍යාන උපදවන්න පුළුවන් කියලා. සතර ධ්‍යාන. විතක්ක විචාර පීසුක ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන වශයෙන් දක්වන සතර ධ්‍යාන උපදවන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඊට පහසුවෙන් මේ ප්‍රතිපදාව තුළ හික්මෙන ශ්‍රාවකයා. ඊළඟට ඒ ධ්‍යාන ඉපදෙව්වට පස්සේ එයාට ඊට පස්සේ මේ ඥාන උපදවන එක ක්‍රමානුකූලව ඒ ඉතිරි ඥාන කෙලෙස් දුරු කරන ඥාන ත්‍රිවිද්‍යා උපදවන්නට පුළුවන් බව දේශනා කරනවා. මොකද දැන් කිකිලිය බිත්තර දාලා ඒ බිත්තර වල ඉන්න පැටියා කටුව කඩාගෙන එළියට එන්න ඕනෑයි කියලා කිකිලියට අදහසක් තියනවද? කිකිලියට එහෙම අදහසක් නැහැ. කිකිලි හැබැයි එක දෙයක් කරනවා. මොකද්ද? ඒ බිත්තර උණුසුම් කරනවා. අපි ඒකට කියනවා බිත්තර රකින්නයි කියලා. ඒතර මෙන්න මේ උණුසුම් කිරීමේ ප්‍රතිඵලය හැටියට යම් දවසක බිත්තර කටුව කඩාගෙන පැටියා එළියට එනවා. ඒ නිසා ඒ වගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්කු ඥානය, ආසවක්ඛේ ඥානය කියන මේ ත්‍රිවිද්‍යා උපදවනවා මේ සීක ප්‍රතිපදාව තුළ හික්මෙන මේ ශ්‍රාවකයා. එතකොට ඊට අවශ්‍ය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒකට කියන්නේ ඒ ඥාන උපදවීමට භව්‍ය පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම ලෝකෝත්තර මාර්ගයට භව්‍ය පුද්ගලයෙක් වෙනවා. ඒ කියන්නේ සුදුසු පුද්ගලයෙක් වෙනවා. එහෙනම් අපිට නිවන් දකින්න ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? ඒ නිවන සාක්ෂාත් කරන්න සුදුසෙක් වෙන්න ඕනේ. ඒක කියනවා භව්‍ය පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒක අභව්‍ය පුද්ගලයාට නිවන සාක්ෂාත් කරන්න බෑ. ඒ නිසා භව්‍ය පුද්ගලයෙක් වීමට උපකාර වන ප්‍රතිපදාවක් මේ සීක සූත්‍ර දේශනාවෙහි අපට පෙන්වුම් කළා. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබ අප හැම දිනාටම උතුම් වූ ධර්මාබෝධය කරන්නටම මේ ධර්ම ශ්‍රවණය හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, අද මේ ධර්ම දේශනාවෙහි අරමුණු වශයෙන් යොදාගෙන තිබෙනවා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිසී පදිංචි අධිනීතිඥ අජිත් මුණසිංහ මහත්මයාගේ සහ මල්කී මුණසිංහ මහත්මියගේ ආවා විවාහයෙන් පුරා 50 වසරක් පිරීම නිමිති කොටගෙන ඒ දෙපළට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව මේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිදු කිරීමේ එක් අරමුණක් වෙනවා. ඒ වගේම මේ පොහෝ දින ධර්ම ශ්‍රවණය කරන මේ පින්වත් හැම දෙනාටම උතුම් වූ ධර්මාබෝධය ප්‍රාර්ථනා කිරීම තවද අරමුණක් වෙනවා. ඉතින් ඒ අනුව අපි සෙත් ප්‍රාර්ථනා කරමු. ඒ අධිනීතිඥ අජිත් මුණසිංහ මහත්මයාටත් ඒ මහත්මනියටත් උතුම් වූ පුණ්‍ය ශක්තියන්ගේ ආශිර්වාදයෙන් ඒ වගේම ශාසනය ඇසුරු කරගෙන කරන කියන ඒ උතුම් වූ පුණ්‍ය කටයුතු වල පුණ්‍යමයමෙන් නිදුක් බව, නිරෝගී බව, දීර්ඝායුෂ සම්පත් සැලසේවා. තව තවත් ඒ ශාසනික වශයෙන් ඒ පුණ්‍ය කටයුතු වල යෙදමින් ගුණධර්ම දියුණු කරමින් ජීවිත අර්ථවත් කරගන්නට ඒ දෙපළට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද කරමු. ඒ වගේම මේ කටයුතු සඳහා ආශිර්වාද කරන, අනුශාසනා කරන ඒ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරාධිපති අපේ ගෞරවනීය මාකඳුරේ ධම්මපීති නායක ස්වාමින් වහන්සේ ඇතුළු ඒ සියලුම ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සම්පත්, දීර්ඝායු සම්පත් සැලසේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද කරමු. ඒ වගේම මිය පරලෝක ගියා වූ සියලුම ඥාති හිතයිසි උදමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඇත්තෝද සැපයකටම පත් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඔබ අප හැම දිනාට මේ ධර්ම ශ්‍රවණය උතුම් වූ ධර්මාබෝධයේ පිණසම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
Subscribe to MMC TV USA on YouTube. Follow us on Facebook, Instagram and TikTok.